හොඳයි. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙන ඇමරිකා එක්සත් ජනපදයේ සමාහිත පරිසර පදනමේ සභාපති ආචාර්ය ආනන්ද මාහිම්කන්ද වෛද්‍යතුමන් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ડોක්ටර් අපි හැමෝම දන්නවා දැන් අපිට කුසගින්නක් දැනෙනකොට සහ කුසගින්නක් නොදැනුණත් අපිට ප්‍රියතාවයක් ඇති වෙනකොට අපි කැමති මොකක් හරි කෑමක් අරගෙන අපේ හිත පිනවා ගන්න සහ කුස පුරවා ගන්න. මෙතනදී විශේෂයෙන්ම අපි ප්‍රධාන ආහාර වේල් තුනකට හුරු වෙලා ඉන්නේ. ඊට අමතරව අතරමැදි ආහාර වේල් දෙකක් සමහර වෙලාවට අපිට ගැනෙනවා. හැබැයි අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන මොන වගේ ආහාර රටාවකටද කියලා තැනින්ම අපේ කතා බහ පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මේ සියල්ල ගැන පොදුවේ කතා කරන්න අපිට. හොඳයි බොහොම ස්තුතියි. මුලින්ම මට ආරාධනා කරාට මේ වැඩසටහන සහභාගී වීමට පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ආචාර්ය. වෛද්‍යවරයෙක් නෙමෙයි. අතරම ඉතින් ඒකත් පොඩ්ඩක් අහන්න සමහරක් අය අහනවනේ මේ වෛද්‍යවරුන්ට විතරද සාකච්ඡා කරන්න පුළුවන් ආහාර ගැන කියලා. තමන්ගේ ආහාර ගැන සාකච්ඡා කරන්න වෛද්‍යවරු අවශ්‍ය නැහැ. වෛද්‍යවරු තියෙන ලෙඩකට බෙහෙතක් දෙන්න ඒගොල්ලෝ දන්න තරමින් මිසක් ආහාර වලට ඇත්තටම වෛද්‍යවරු හොයාගෙන යෑමත් ඒකත් යන අර මේ පොඩි අපි අර ගමේ කතාවෙන් කියන්නේ ට්‍රක් පයින්නවා වගේ වැඩක් තියෙනවා. මොකද කිසිම සතෙක් ආහාර ගන්න කවුරුත් හොයාගෙන යන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක උපතින්ම දන්නවා තමන් ගන්න ඕනේ ආහාරය මොකක්ද කියලා. ඉතින් අපේ ආහාර රටාවත් ඇත්තටම ශාකමය ආහාර රටාවක් අපිට ගන්න තියෙන්නේ. මේ වර්තමානයේ එහෙම නැත්නම් මෑතකදී මිනිස්සු කෑදරකම් වැඩි වුණාන් පස්සේ ආත්මාර්ථය වැඩි වුණාන් පස්සේ ලීසියෙන් ගන්න පුළුවන් දේවල් කාව හරි මරාගෙන තමන් ජීවිතය හැඩගස්වා ගැනීමට කරන ඒ වගේ උත්සාහයන් නිසා තමයි අපි මස් මාළු කන්න පුරුදුනේ. අපි මේ මස් මාළු කන්න පුරුදු జాතියක් නෙමෙයි. අපිට වුණ කතා කරත හැකි. ඇයි මම මෙහෙම කියන්නේ මගේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? මාංශ භක්ෂක සතෙක්ගේද? ශාක භක්ෂක සතෙක්ගේද? ශරීරයක්ද අපිට තියෙන කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අපේ ආහාර රටාව ශාක ආහාරම වෙන්න ඕනේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමා කියනවා අපේ ශාක ආහාරම අපේ වෙන්න ඕනි කියලා. දැන් ඒක පාටම බලගෙන ඉන්නට මේක ටිකක් තර්කානුකූල වෙන්න පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? මොනවද මේ වෙනුවෙන් තියෙන පදන මොකද්ද සාක්ෂි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කොහොමද ඔබ විතරක් මේ වගේ තර්කයක් ගේන්නේ? නෑ ඇත්තට මම විතරක් නෙමෙයි. දැන් බටහිර රටවල් වල මේ ගැන ඕන තරම් දැනුවත් වෙනවා. ඉතින් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැනුවත් නොවීමේ ප්‍රශ්නයක්. අපි හැමදාම අර අප්ඩේට් වෙලා නැහැ. අපි අවුරුදු මම හිතන්නේ 15ක් 20ක් අපි බෑක්වර්ඩ්. පසුපසින් තමයි ඉන්නේ. මම උදාහරණ කිහිපයක් කියන්නේ දෙක සම්බන්ධයෙන්. දැන් බලන්නකෝ නිර්මාංශ සතෙක්ගේ සහ එහෙම නැත්නම් ශාක භක්ෂක සතෙක්ගේ සහ මාංශ භක්ෂක සතෙක්ගේ අතර වෙනස්කම් ටිකක් බලමුකෝ අපි. හරිද? පැහැදිලිව පේන්න තියෙන දේවල්. අර අපිට නොපෙනෙන දේවල් නෙමෙයි මම කියන්නේ. පැහැදිලිව පේන්න තියෙන දේවල් තමයි අපේ දත්. අපේ දත් ඉස්සරහින් තියෙන පැතලි දත්. ඇතුලෙන් ඇඹරුම් දත් තියෙනවා. ඒතකොට අපි ආහාර කඩාගෙන හොඳට හපලා අඹරලා තමයි අපි ආහාරයට ගන්නේ. මස් කන සතුන් ආහාර ගන්නේ මේ ඒගොල්ලන්ගේ දත් තියෙන්නේ උල් ස්ට්‍රෝං දත් බොහොම ශක්තිමත් දත් ටිකක් තියෙනවා සතෙක්ව මරා ගැනීමට හැකි වෙන විදිහට. එතකොට දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් පොදු ලක්ෂණ දෙපැත්තටම හොඳේ. එතකොට අපේ එහෙම නැහැ. අපේ එහෙම උල් දත් නැහැ කොහෙවත්. එතකොට තව එකක් තමයි ඒගොල්ලන්ගේ හකු හරි ශක්තිමත් මස් කන සතුන්ගේ. මොකද අර කටෙන් හපලා මිරිකලා තමයි මේ සතාව මරාගෙන දත් සමග අපේ එහෙම නැහැ. අපේ හකු හරි ඒ කියන්නේ මාංශ භක්ෂක සතුන්ගේ වගේ ශක්තිමත් නැහැ. ඒක අනිත් එක අපේ හකු උස්පාත් කරන්නයි හරහට මෙහෙවන්නයි දෙකම කරන්න පුළුවන්. මාංශ භක්ෂක සතුන්ගේ උස්පාත් කිරීම පමණයි. මොකද ඒගොල්ලෝ මරාගත්තා, ඉරාගත්ත ගිල දැම්මා. හපන්නේ නැහැ. ඒතොර ඒක නිසා උස්පාත් කරන්න විතරයි පුළුවන්. ඒගොල්ලන්ගේ හකු. අනිත් එක අපේ ආහාර ජීර්ණ පද්ධතිය අපේ සාමාන්‍ය ශරීරය වගේ 6-7 ගුණයක් දිගයි. මස් කන සතුන්ගේ එකක් ඒ ශරීරය වගේ එකමාරක් වගේ තමයි දිග. ඒ ආහාර ටික ඉක්මනට එළියට යන්න ඕනේ. හොඳයි අපි මේ ගැන කතා කරමු වෙලාව බලලා ඇවිල්ලා. හොඳයි. එතකොට අපි ඒ කතා කරේ ආහාර ජීර්ණ පද්ධති දිග ප්‍රමාණය සම්බන්ධයෙන්. තව එකක් තමයි දැන් අපි වතුර බොනකොට අපි වතුර උරලා බොන්නේ. මස් කන සතුන්. මස් කන සතුන් වතුර බොන්නේ දිව එළියට දාලා. මතක් කරගන්න බල්ලෙක් පූසෙක් කොටියෙක් වතුර බොන ආකාරය. එතකොට තව එකක් තමයි දැන් අපි මේ විශේෂම දෙයක් තමයි මස් කන සතුන් මස් කන්නේ අමුයෙන්. මස් කන්නේ අමුයෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ යලා ජාඩි දාලා බාබකියු කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් අපිට එහෙම කරන්න බෑනේ. අපි උයලා අපිට අමුයෙන් කන්න බෑ. අනිත් එක මස් කන සතෙකුට සතා මරා ගැනීමට උපන් සහජ හැකියාවක් තියෙනවා.
ඒගොල්ලෝ කැති පොල්ලු තුවක්කු කිනිසි කඩු අරගෙන යන්නේ නැහැ. අපට අඩු ගානේ මේ හාවෙකොත් අල්ලගන්න බෑනේ. මම නිතර කියනවා මේ කතාව. හාවෙකොත් අල්ලගන්න බෑනේ අපේ නේ. අපට හරකෙක් මරන්න පුළුවන්ද අතින් ගහලා? එහෙම කරන්න බෑ. ඌරෙක් මරන්න පුළුවන්ද? බෑ. ඒවට දඬු මුගුරු කිනිසි කැති අවශ්‍යයි. එතකොට මේ මොනවාතින් බැලුවත් අනිත් එක තවත් කරුණු කීපයක් තියෙනවා. දැන් අපි හරි වාසනාවන්තයි. මොකද අපි අපේ ආහාර අපි යනකොට දුවන්නේ නැහැ. දැන් මස් කන සතුන්ට හඹාගෙන යන්නට ඕනේ. කොයිලාවකවත් මේ අනිත්ගේ සතු මැරෙන්නේ බඩගින්නේ. ඒ සතුන්ට බොහෝ කාලයක් බඩගින්න ඉන්න පුළුවන් හැබැයි. මොකද මේ ලීසින් සතෙක් වල්ල ගන්න ලීසිය වෙන්නේ නැහැ. අපිට එහෙමනේ අපි නිතර හපනවා. මස් කන්න නැති සතුන් නිතර ආහාර ගන්න ඕනේ. දැන් බලන්න අලි හරක් එතකොට අපි වගේ අයත් නිතර මොනවා හරි දවසට වේල් කීපයක් අපි ආහාරයට ගන්න ඕනේ. මස් කන සතුන්ට පුළුවන් දීර්ඝ කාලයක්. දැන් ඔය කිඹුල වගේ සතුන්ට පුළුවන් මාස 6-7ක් ආහාර නැතුව ඉන්න. මොකද ඒගොල්ලන්ට ආහාර ගන්න බෑ. ඒකයි හේතුව. ඉතින් ඒගොල්ලන්ගේ ආමාශය ප්‍රමාණය වෙනස් ඒ හේතුව නිසාම. අනිත් එක දැන් ඔය මස් කන සතුන් ඉපදෙනකොට S2 වහගෙන උපදින්නේ. S2 අරින්න කාලයක් යනවා. සුමානක් විතර යනවා. අපි එහෙම නෙමෙයි මස් කන්න නැති සතුන් ඉපදිච්ච ගාම S2 අරිනවා. ඉතින් ඒ වගේ මහා විශාල හේතු සාධක ගොඩක් තියෙනවා. අනිත් එක දැන් අර වාසනාවන්ත කිව්වහම දැන් අපිට අපේ ආහාර අපි ශාක වලින් ගන්න නිසා අපිට මේ ඕන තරම් දැන් ආහාරය ගත්තයි කියලා ශාකේ මැරෙන්නේ නැහැ. දැන් අඹ ගහකින් අඹ කැඩුවයි කියලා ගහ මැරෙන්නේ නැහැ. නැවත හට ගන්නවා පළමු නේද? අපි පලා වර්ග කැඩුවොත් නැවත ලියනවා. ඒ වගේ වාසනාවන්ත ගුණයක් තියෙනවා මේ මස් කන්න නැති සතුන්ට. මස් කන සතුන්ට සතෙක්ව මරා ගත්තොත් එතනින් එහාට ප්‍රජනනයක් නැත්තම් නැවත ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඉතින් අපේ වාසනාව ගුණයත් අපි ඇත්තම දැනගන්නට ඕනේ. අර සතෙක්ව මරනකොට ඒ වේදනාව, වෛරය, දුක ඒවා අපි ගන්නත් අවශ්‍යත් නැහැ. අනිත් එක අපි ශරීරය මගට දැන් මුලින් කියපු කරුණු වලින් පැහැදිලි. අපි ශරීරය හැදලා තියෙන්නේ මස් කන්නේ නෙමෙයි. ශාක ශරීරයකට තියෙන්නේ. දැන් අපි සමහරක් මම දන්නවා සමහරක් වෛද්‍යවරු කියලාගෙන යනවා දැන් මේ වර්තමානයේ ලංකාවේ හරි කනගාටුදායක තත්ත්වයක් තියෙනවා මේ ඔය දිය වැඩිය හොඳ කරගන්න මස් කන්ද මේ ඇඟ බර අඩු කරගන්න මස් කන්ද ඔය කතාවල් කියනවා අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ මොකද්ද මේ ක්‍රමය ඇත්තට මේගොල්ලෝ කියන්නේ කියලා. නමුත් අර එතනත් මම අර කිව්වේ අර කොලේ ගහලා වහන කතාවක් වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒවා මේ ඇත්තටම හරි දත්ත නෙමෙයි. ඉතින් අපි සාකච්ඡා කළ යුතුයි ඒවා. දැන් ඔබතුමා සඳහන් කරන්නේ මේ සමහර රෝගවලට සමහර වෛද්‍යවරුන් මේ නිර්දේශ කරනවා මේ සත්ව ආහාර ගන්න කියලා. දැන් අපි බලනකොට වර්තමානයේ ගොඩක් වෙලාවට බෝ වන රෝග, බෝ නොවන රෝග. මෙන්න මේ දැන් සාපේක්ෂව සංඛ්‍යාදත් එහෙම බලනකොට වැඩිවීමකුත් දකින්න තියෙනවානේ. මේ සම්බන්ධව මේ සත්ව ආහාරත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඇත්තටම දැන් ප්‍රධාන හේතුව අපේ මේ බෝ නොවන රෝගවලට බටහිර දැන් කතා කරන්නේ සත්ව ආහාර තමයි. සත්ව ආහාර තමයි. දැන් අපි සත්ව ආහාර ගන්නකොට අපි කතා කරන එකම දෙයක් නේ තියෙන්නේ නේද? අපි කියනවා ප්‍රෝටීන්. ඔය ප්‍රෝටීන් කතාවනේ කියන්නේ. ඒ වුණාට මේ සත්සරණි ප්‍රෝටීන් නැති වෙලා මැරිච්ච කවුරුත් ඉන්නවද? නෑනේ. ප්‍රෝටීන් ඌනතාවය කියලා ලෙඩක් අපි දන්නවද? එහෙත් නෑ. ඉතින් හැබැයි ඒක කලාතුරකින් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් නෑනේ. ප්‍රෝටීන් කියන්නේ හැබැයි අත්‍යවශ්‍ය දෙයක්. දැන් ওই ප්‍රෝටීන් වල නොදන්න කතාව තමයි දැන් සමහර අය හිතනවා මේ අපේ ශාක ප්‍රෝටීන් ශක්තිමත් නැහැ කියලා. එහෙම එකක් සාමාන්‍යයෙන් සමාජයේ සංසරණය වෙනවා ඒ වගේ කතාවක්. එතන වෙන්නේ මේකයි. දැන් අපට අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල දැන් ප්‍රෝටීන් කියලා කියන්නේ ඇමිනෝ අම්ල වර්ග 22ක එකතුවක්. අපේ ඇඟේ සාමාන්‍යයෙන් ඇමිනෝ අම්ල වර්ග 22ක් තියෙනවා සත්ව ශරීරවල. එයින් 9ක් අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල. ඒවා අපේ ඇඟේ හදන්නේ නැහැ. ඒවා අපි පිටින්ම ගන්නට ඕනේ. ඉතින් ඔය මස් වල ওই 9ම තියෙනවා. මස් වල ওই 9ම තියෙනවා. නමුත් ඒ 9 සතුන්ගේ ඇඟේ හදන්නේ නැහැ. ඒකේ මූලික ප්‍රභවය ශාක. ශාක වල ප්‍රශ්නයක් නෙමෙයි අත්‍තරම හොඳ දෙයක් ඒක. අපි වරද්දක් හැටියට ගත්තට ශාක වල ওই 9ම හැම ශාකයකම නැහැ. එතනයි මේ වෙනස තියෙන්නේ. අපි හිතමු දැන් සෝයාබීන් වගේ ගත්තාම සෝයා බෝංචි වගේ ගත්තාම ඒවා තියෙනවා අත්‍තරම 8ක් 9ක්. ඒක එහෙම කලාතුරකින්. නමුත් සාමාන්‍යයෙන් බෝංචි වර්ග වල තියෙන්නේ 6ක් 7ක් 5ක්. ඒතර කතුරු මුරුංගා ඒ වගේ පලා වර්ග වල ඕන තරම් තියෙනවා. ඒවත් තියෙන්නේ 3ක් 4ක් එන්නේ ඒ වගේ. ඒතර අපේ ශරීරය හැබැයි හැදිලා තියෙන්නේ එහෙම ගන්න අපට හරියට අවශෝෂණය වෙන්නේ ඒ විදිහට ගත්තොත් තමයි. අර සාන්ද්‍රණය වැඩි මස් වලින් ගත්තාම ඒ අවශෝෂණ හරියට සිද්ධ වෙන්නේත් නැහැ. ඉතින් එන්න එහෙම පරස්පරයක් තියෙන ඔය ප්‍රෝටීන් කතාවේ. නමුත් මම අර මුලින් කිව්වා වගේ ප්‍රභවයේ හැම වෙලාවෙම ශාක. ඉතින් අපි මොන හරි ගන්නකොට අතරමැදි කරා නැතුව මූලික ප්‍රභවයෙන් ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි සරලම පහසුම අවශෝෂණය කිරීමට හැකියම ක්‍රමය. ඉතින් ප්‍රෝටීන් කියලා මස් කෑවට
මගර මුලින් කිව්වා වගේ එහෙම ආසාදනය වෙන ප්‍රෝටීන් වලින් සාමාන්‍ය කරන්නේ අපේ ශරීරයේ මාංශපේශී හදන එක. මාංශපේශීන් හදන එක. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒක අවශ්‍යයි. මේ ඒක එක්කලෙන් අහිතකර දේවල් ගැන කවුරුත් කියන්නේ නැහැ නේ. දැන් මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමී ඉස්සෙල්ලා හුවනේ මේ බෝවන් රෝග ගැන. ඒ බෝවන් රෝග වලට ප්‍රධාන හේතුව ප්‍රෝටීන් මේ මාංශ වෙන්නේ ඒක එක්කලෙන් අහිතකර දේවල්. ඒ කියන්නේ සත්ව මේදය, සන්තෘප්ත මේදය. සත්ව මේදය සන්තෘප්තයි. ඒක ඊටමත්ම අහිතකරයි. එතකොට හෝමෝන, සතුන්ගේ ඇඟේ හැදෙන හෝමෝන, සතුන්ට විදින හෝමෝන කුඩා කාලයකදී ලොකු කරලා හදන්නනේ කුකුළු මාස සුමාන 6යි දැන්. ආයු කාලේ. අවුරුදු 5ක් විතර ජීවත් වෙන කුකුලෙක්. ඉතින් හිතන්නකො මේ පොඩි කුකුලෙක් ලොකු කරලා ගන්න කොච්චරනම් හෝමෝන ගහන්න ඕනද? මොන තරම් දේවල් කන්න දෙන්න ඕනද? ඉතින් ඔක්කොම කෘත්‍රිමයි. එතකොට කොලෙස්ටරෝල් සතුන්ගේ ඇඟේ තියෙන අපිට තාමත් මහිත කරයි. ඉතින් මෙන්න මේවෙන් තමයි තව ඇන්ටිබයොටික්ස් වගේ දේවල් සතුන් අර ලෙඩ රෝග වලින් මුදවල තියාගන්න. මොකද අර කෙටි පුංචි ස්ථානවල ගොඩාක් දැන් කුකුළු එහෙමනේ පොඩි ඉඩක 100 ගණන් 10 ගණන් හදනවා. ඉතින් ඒගොල්ලෝ කොටා ගන්නවා ඒගොල්ලෝගේ පීඩනය වැඩි. ඉතින් ඒක නිසා ඔය එක ස්ට්‍රෙස් හෝමෝන්ස් වර්ග මේ කෝටිසෝල් වගේ දේවල් නිතර මතුවෙනවා. ඉතින් ඒව අපට අහිත කරයි. ඉතින් ඒ වගේ මේ විශාල හානියක් මෙන්න මේ මස් එක්කලා එන අහිතකර දේවල් වලින් ලැබෙනවා. ඉතින් ඔන්න ඕක නිසා තමයි අපේ මේ බෝනවන් රෝග වල ප්‍රධාන හේතුව. දැන් හෘදයාබාධ කියන්නේ කොලෙස්ටරෝල් නේ. කොලෙස්ටරෝල් වැඩි වීම නිසා ඇති වෙන ආසාදන තත්ත්වයන්. පිළිකාත් එහෙමයි. දැන් පිළිකා කියන දේවල් මේ ප්‍රෝටීන් මාධ්‍යක වැඩියෙන් හැදෙනවා. පිළිකා සෛල වර්ධනය වෙනවා. ඉතින් ඇත්තටම පිළිකා වල විශේෂයෙන්ම දැන් එහෙ තියෙනවා ඔය ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා මේ කියන්නේ ජීවන චක්‍රය වෙනස් කිරීම තුළින් ඒ කියන්නේ ආහාරය වෙනස් කිරීමෙන් ලෙඩ හොඳ කරන ක්ලිනික්ස් දැන් ඇමරිකාවේ තියෙනවා. විශාල වශයෙන් ඒවා ව්‍යාප්ත වෙනවා. හරි සරලයි. දැන් අපිට ගොඩක් කතා කරත හැකියි. ඉතින් ඔන්න ඔය කරුණ නිසා තමයි මේ අපි කියන්නේ අපි මේ ශාකාහාරයකට යන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒ ගැන චුට්ටක් වැඩිපුර අපි කතා කරන එක හොඳයි. අර ආහාර රටාව වෙනස් කිරීම තුළින් නිරෝගී වීම පිළිබඳව ලෝකේ බොහෝ රටවල් කතා බහ කරනවා. හැබැයි අපිට මේ දේවල් සමහර වෙලාවට තාමත් අලුත් දේවල් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම ඔබතුමා විටින් විට මේ පිළිබඳව දැනුවත් කරන්න සියත එක්කත් එකතු වෙලා තිනවා. වසර ගණනාවක් පුරාවට මේ පිළිබඳව අපි කතා බහ කරනවා. නමුත් ජනතාව මේ පිළිබඳව කොච්චර දැනුවත් වෙනවද මේ දේවල් ජීවිතේට ලං කරගන්නවද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි දකිනවා සමහර වෙලාවට වෛද්‍යවරු කියනවා මෙන්න මේ රෝගයේදී මෙන්න මේ මාංශ වර්ග ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒ හරහා අවශ්‍ය කරන ශක්තිය ඇඟට ගන්න පුළුවන් කියලා. ඒක නැත් අපි යමක් කියමුකෝ. ඇත්තටම ඒකත් වැරදි. දැන් බලන්නකෝ දැන් ඔය හරක් මාසවල යකඩ ටිකක් තියෙනවා. ඉතින් යකඩ ගන්න වුණාම ඒගොල්ලෝ කියනවා පීකුදු හරි මේ මස් කන්න හරි මොනවා හරි එකක් කියනවා. ඉතින් ඒකෙන් ඒවත් තිබුණාට ඒකත් එක්කලා අර අපි මුලින් කතා කරපු අහිතකර දේවල් ගැන කිසි කෙනෙක් කියන්නේ නැහැ. දැන් බලන්නකො මොන වෛද්‍යවරයාද කියන්නේ මස් කන්න එපා මස් වල මෙන්න මේ කීපු මම ඔය කීපු දේවල් තියෙනවයි කියලා. ඉතින් ඒක බොරුද ඒක? ඒක සාමාන්‍ය සරල මිනිහෙක් දන්න දෙයක්. වැඩි දෙන්නේ දැනුවත් නැහැ. ඒ කියන්නේ ඒ පැත්ත ගැන හිතන්නේ නැහැ. ඉතින් යකඩ හරි කැල්සියම් හරි ඕනම දෙයක් කන්න අවශ්‍ය නම් ඒක තියෙන ශාකවල. ශාක තමයි ප්‍රභවය. ශාකවල බහුලව තියෙනවා. පැලෑටි වර්ගවල දැන් අපි ගන්න කංකුම් මුකුණු යන්න හාතවාරිය මොනවද නැත්නම් ලංකාවේ මොන තරම් දේවල් කන්න තියෙනවද? මේ ඇමරිකාව වගේ රටවල එහෙම නැහැ. මේ රටේ තියෙනවා එළවලු වර්ග 3500ක් විතර. මේ කොළඹ දිස්ත්‍රික්කෙ විතරක් තියෙන 50 ගාණක්. කොළඹ දිස්ත්‍රික්කෙ විතරක්. ඉතින් ඒ වගේ ඕන තරම් කන්න තියෙනවා. දැන් ඒ කන දේවල් අපි අමතක කරලා තියෙන. දැන් බලන්න ගිරාපලා කියලා තියෙන්නේ අපි අර බෙහෙත් ගහලා මරන කුඹුරු වල තියෙන ඒවා ඉතාමත්ම හොඳ ආහාරයක්. අපි මේ දැන් මම අහම මේ පුළුවන් තරම් ඔය මේ මොනවද එක වර්ගවල අපි නොකන ආහාර අපි හොය ගිහලා දැන් කනවා මේ ලංකාවේ. බැරකොකේ කියලා જાතියක් මේ ඊපෙරද අපි කෑවා. මියන දලු කියලා જાතියක් අපි ආහාරයට ගත්තා. මේවා ඒ දවස්වල අපේ ගමේ ගොඩේ හැමතැනම හැදිච්ච දේවල්. තෙඹු නේද? තෙඹු කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතාමත්ම ගුණදායක ওই දේවැඩියව ඒ වගේ රෝග වලට ලේසියෙන් නැති වෙන බෙහෙත් වර්ග ඕන තරම්. බෙහෙත් නෙමෙයි ඇත්තට මේ ආහාර සහ බෙහෙත්. ඔය මම නිතර කියන තවත් කතාවක් තමයි මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියලා ඉන්නවනේ නේද හිපොක්‍රටිස් තුමා. එතුමා කියනවා තමන්ගේ ආහාර බෙහෙත් වෙන්නට ඕනේ බෙහෙත් ආහාර වෙන්නට ඕනේ කියලා. අන්න ඒ මතේ අපි ඔලුවට දාගන්න ඕනේ. අපි ආහාර ගන්නට ඕනේ බෙහෙතක් ඇටියට. සහ අපි සාමාන්‍යයෙන් ආහාර ගත්තොත් ඒක බෙහෙත්ම තමයි. මොකද අර සබ්බේ සත්තාරත්ති ටික කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි ආහාරයෙන් යැපෙන මිනිස්සු. ඒතර ආහාරය වරද්ද ගත්තොත් එතනින් එහාට ඔක්කොම වැරදි. ශරීරය වැරදි පැත්තට යනවා. අන්න ඒකයි. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් අපි ඒ සත්ත්ව පැත්තෙන් අයින් වෙන්නට ඕනේ. අපේ ශරීර විහය හැදෙලත් නැහැ. අනිත් එක හැම දෙයක්ම ශාකවල තියෙනවා. ඉතින් ඔය පුදුමිය අහපු ඇයි මෙහෙම කියන්නේ කියලා ඒකත් දැනුවත් නැහැ. අපි අප්ඩේට් වෙලා නැහැ මේ රට.
දැන් අර නැවත වරක් කිව්වනේ ඉස්සෙල්ලත් මේ නැවත මේක කියනවායි කියලා. නැවත මේක කියන්න ඕනේ. මොකද නැත්තම් මේ මිනිසුන්ට මේක යන්නේ නැහැ. අපි පන්සිල් ගන්න හැමදාම. ඒත් පන්සිල් කඩනවනේ නේද? ඒ වගේ මේ කතාව නම් ඇත්තට මම ඔය සමාහිත පරිසර පදනම ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ සමාහිත නේචර් ෆවුන්ඩේෂන් USA කියලා. ඒක හදාගත්තෙම මේ කතාව ලංකාවේ මිනිස්සු දන්නේ නැති නිසා. මට හිතුණා අපි මේක දැනගත්තට අපි හොඳින් හිටියට අපේ රටේ අපි මේ බදු ආදායම් වලින් අපිත් ඉගෙන ගන්න ඕන මෙලේ නේ රටේ. ඉතින් මේක කියන්න කෙනෙක් නැහැ. මේක කියන්න කෙනෙක් නැහැ. අපි සමහර කාලවල අහිංසාවාදී ගැන කතා කරන අය ඉන්නවා මත සම්බන්ධයි. නමුත් මේ ආහාර නිසා වෙන මේ වැරදි ආහාර නිසා වෙන සෞඛ්‍යමය ගැටලු සහ පරිසරාත්මක ගැටලු සහ සෝෂල් තව මේ සමාජීය ගැටලු තියෙනවා. දැන් ආහාර හිගේ වගේ දේවල්. ආහාර වගේ හිගේ වගේ දේවල් වලට ප්‍රධාන හේතුවත් මේ මස් වලට අපි නිෂ්පාදනය කරන ආහාර හිදවීම. සත්ත්ව කැම සඳහා. ඒක විශාල මේ ඩිස්පැරිටි එකක් මිස්මැච් එකක් තියෙනවා එතන. ගැළපෙන්නේ නැති ගතියක්. විශාල ආහාර ප්‍රමාණයක් සතුන්ට කන්න දෙන්න නිෂ්පාදනය කරනවා මිනිස්සුන්ට කන්න නැතුව. ඉතින් එහෙම දේවල් තියෙනවා. දැන් මේ වෙද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ආහාර රටාව එහෙමනම් කොහොමද වෙන්න ඕනේ? අපි ආහාර ගන්න වේල් ප්‍රමාණය සහ එකතු කරගන්න ආහාර ප්‍රමාණයේ යම් කිසි වෙනසක් වෙන්න ඕනේද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක ඉතින් විශාල පළල් මාතෘකාවක්. සාමාන්‍යයෙන් ඉතින් දැන් විශේෂයෙන්ම වර්තමානයේ ආහාර ටික අඩු වුණාට කමක් නැහැ. මොන ආහාර වුණත් විශේෂයෙන් පිස්ටේ වගේ දේවල් අඩු වුණාට ඉතින් කමක් නැහැ. නමුත් ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ. මොකද අපි මහන්සිලා වැඩ කරනවානේ. ඉතින් දැන් අපේ මහන්සිලා වැඩ කිරීම අඩු වෙන තරමට අපට අවශ්‍ය ශක්තිය එහෙම නැත්නම් ඒ පෝෂණය අඩු වුණාට කමක් නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් ආහාර වර්ග කියන්නේ වේල් දෙකක් වර්තමානයේ ගත්තර කමක් නැහැ. අර අපි බ්‍රන්ච් කියලා කියන්නේ උදේ ආහාරයයි දවල් ආහාරයයි අතර දෙකටම හරියන්න සාමාන්‍ය 9:00ට 10:00ට වගේ උදේ ආහාරය ගත්තා නම් අතරම අපි දැන් ගන්නේ සාමාන්‍ය 10:00 11:00ට වගේ ආහාරය ගන්නේ දවල්ට සහ හවස 5:00ට විතර ආහාරයක් ගත්තාම ඇති හොඳටම. ඉතින් අතරත් මොන හරි හැපෙනවනේ. ඉතින් සමහරක් අය කියනවා එහෙම අතරම කන්න එපා. ඉතින් එහෙම එච්චර රෙස්ට්‍රික්ට් වෙන්න ඕනේ නැහැ ශාකාහාර ගන්න අය. කොහොම කෑවත් ශාකාහාරයක් නම් ගන්නේ ලොකුවට බය වෙන දෙයක් නැහැ කොහොමද. මස් මාළු කන අයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බිත්තර එහෙම ඇඟට දාගත්තාම කිරි දාගත්තාම දැන් කිරිත් අපි පුරුදු වෙලා කිරි නැති දෙයක් බවට පත් වෙලා තියෙනවනේ. ඉතින් අර අපි නිතර කියනවා මේකත් මේ කිරි බොන සතුන් ලෝකේ වෙනසක් දෙන්නේ නැහැ. සංගති කවුරුත් තමන්ගේ මාගේ කිරි තමයි බොන්නේ. ඒක බොන්නේ ලදුරෝදීදී විතරයි. ඊට වඩා පස්සෙන් ගත්තොත් අහිත කරයි. ස්වභාවික නෑ ඒක. එතකොට අපි කරන්නේ මවගේ කිරි බොන්නේ නැතුව වෙන හරක් කිරි බොනවා. ඉතින් ඒක තාමත් මහිත කරයි. ඒක මොන කිරි වුණත් අවශ්‍ය වෙන්නේ ලදුරෝදීදී. නමුත් මවගේ කිරි අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වගේ දැන් මම කියන්නේ ඒක මේ කතාව හරි ලොකුයි. ඉතින් කිරි බොන එකත් අපි නවත්ත ගන්නට ඕනේ. සාමාන්‍ය ආහාරයක්. මම කියන්නේ දැන් වර්තමානයේ වැඩි මහන්සියලා වැඩ කරන්නේ නැති එලි මහනේ ඇවිදින්න නැති අය එලි මහනේ වැඩ කරන්නේ නැති කියන්නේ මේ ඇඟ බහිසවන්නේ නැති අය සාමාන්‍යයෙන් ආහාර වේල් දෙකක් ගත්තා නම් හොඳයි. බත් වගේ පිස්ටේ වගේ ටිකක් අඩු වුණාට කමක් නැහැ. දැන් නමුත් දැන් මම කියන්නේ ශාකාහාර ගන්න කට්ටිය ලෙඩ නැහැ. දැන් මමත් මගේ ශරීරය ටිකක් තරබාරු වෙගෙන එනවා. මේ මම හොඳට කනවා. නමුත් මට ලෙඩ නැහැ. දිය වැඩියාවක් නැහැ මොනවත් නැහැ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ ශාකාහාරයකට. තමන්ට කැමති දෙයක් කන්න කියන එක තමයි කියන්නේ. එළවලු වගේ දේවල් වැඩිපුර කන්න පලා වර්ග අත්‍යවශ්‍යයි. අනිත් එක මේ දැන් ප්‍රෝටීන් කන බයක් තියෙනවා නම් කාට හරි පුළුවන් තරම් ගන්න බලන්න. කියන්නේ මේ එක දෙයක් හරි දැන් රනිල් කුලේ ආහාර තියෙනවනේ. ඒ කියන්නේ බෝංචි වර්ග නේද? ලංකාවේ ඕන තරම් තියෙනවනේ. අපි පරිප්පු කනවා. පරිප්පු කඩල මෑ මුං ඇට උඳු කව්පි නේ අවර දඹල මොනවද නැත්තේ අපට. මේවා හැම වෙලාවෙම ආහාරයකට කරගන්න. ඒක හොඳයි. ඇත්තටම ඉතින් මොකද මේ ප්‍රෝටීන් ගැන කතා කරන්නේ ආහාර කියලා. ආහාර ගැන ප්‍රෝටීන් නෙමෙයි. ප්‍රෝටීන් එක කොටසක් විතරයි. දැන් තන්තු ගැන කතා කරන්නෙම නැහැ. දැන් මස් වල තන්තු කියන්නේ ඇත්තෙම නැහැ. තන්තු කියන්නේ අත්‍යවශ්‍ය අපේ ආහාර වලට. ලෙඩ රෝග නිවාරණය කරගන්න නම් තන්තු ඒ කෙඳි සහිත ආහාර ගන්න ඕනේ. ඒවා තියෙන ශාකවල විතරයි. මස් වල බිඳුවයි. දැන් මේ තන්තු වලින් තමයි ඇත්තටම අපේ තියෙනවා මේ තවත් කතාවකට යනවා නම් වෙන පැත්තකට මේ සෙකන්ඩ් බ්‍රේන් කියලා කියන්නේ අපේ මහා බඩවැල ආශ්‍රිත ප්‍රදේශය සෙකන්ඩ් බ්‍රේන් කියලා කියනවා. දෙවෙනි මොළය. මොකද අති විශාල මෙහෙයක් සිද්ධ වෙනවා අපේ නිරෝගීතාවයට මහා බඩවැල ආශ්‍රිත ප්‍රදේශවල. ඒක දෙනවා මයික්‍රෝබයෝම් කියලා නැත්නම් ඒක දිනන කුඹුරක් වගේ මේ ආහාර උරා ගන්න මේ බැක්ටීරියා හදන්න හොඳ බැක්ටීරියා නරක බැක්ටීරියා නෙමෙයි අත්‍යවශ්‍ය දෙයක් අපේ ආහාර ජීර්ණයට. ඉතින් ඒවා ඔක්කොම සිද්ධ වෙන්නේ මේක ඇතුලේ.
ඉතින් ඒක ෆීඩ් වෙන්නේ ඒකට ආහාර තමයි තන්තු. තන්තුමය ආහාර. ඉතින් අපි තන්තුමය ආහාර ගන්නේ නැතුව මස් මාළු දාගත්තාම ඒක ආසාදනය වෙනවා. ඔය ලීකි ගට් කියලා කියන්නේ මේ අල්සර්ස් එතකොට ඒ වගේ දේවල් ඇති වෙන්නේ මහ බැලවල ආශ්‍රිතව මස් මාළු කන නිසා. ඉතින් මම කියන්නේ මගේ ක්‍රමය නම් ශාක්‍යමය ආහාරයක් නම් ගන්නේ මොනවා කෑවත් කමන්නේ කොච්චර කෑවත් කමන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එක. ඉතින් මේ වර්තමානයේ මේ බය නිසා ප්‍රමාණයට අඩු කරන්න පුළුවන් නම් හොඳයි. කොහොමද දැන් තමයි ලස්සන ගැන හිතද්දී අපි කරන සමහර දේවල් තියෙනවානේ. ඔව් දැන් ගොඩක් වෙලාවට මේ ශරීරයේ බර තියාගන්න දැන් බර කියන්නේ මහත කට්ටිය කෙට්ටු වෙන්න උත්සාහ කරනවා කෙට්ටු අය මහත් වෙන්න උත්සාහ කරනවානේ. එතකොට මේ ගන්න ඕන කැම ප්‍රමාණයක් තියෙනවානේ සාරංග අර කිව්වා වගේම. එතකොට මේ ඩයට් කරන එකදී අපි මේ සත්ව ආහාර ගන්න එක කොහොමද සිද්ධ වෙන්නේ මොන විදිහටද ඒක කරන්න ඕනේ? ඇත්තටම මේ හොඳ පැත්තකට මම හිතන්න අපි එන්නේ දැන් ඔය ලංකාවේ ඉඳන් මේ අමුතු කතාවක් කියාගෙන යනවා සමහරක් වෛද්‍යවරු කියා ගන්න අය මේ දැන් දීවැඩියව හොඳ කරන්න බර අඩු කරන්න මාංශ ආහාරයක් ගන්න කියලා. ඒගොල්ලන්ගේ තියෙනවා පොඩි අයිටම් කීපයක්. එකක් තමයි මස් මාළු ඇති වෙන්න කන්න, සම්බෝල කන්න, එහෙම කතාවක් කියන්නේ. ආහාර රටාවන් තියෙන එක වෙනම නේද? බිත්තර 4ක් 5ක් කන්න. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම මේ ඇමරිකාවේ බටහිර රටවල දන්න ආහාර ක්‍රමයක් තියෙනවා මේ වීගන් මේ කීටෝ ඩයට් කියලා. කීටෝන් විනාඩියක් මට 30 දෙකන කතා. ඔව් පැහැදිලි කරමු අපි. ඔව් දැන් ඒ කීටෝන් ඩයට් කියලා කියන්නේ දැන් අපේ සාමාන්‍යයෙන් ඇඟේ ශක්තිය ලැබෙන්නේ ප්‍රෝටීන් වලින් නෙමෙයි. ශක්තිය ලැබෙන්නේ සීනි වලින්. හරි? ප්‍රෝටීන් වලින් කරන්නේ මාංශ පේශි හදන එක ප්‍රධාන වශයෙන්. තව දේවල් කරනවා නම් ප්‍රධාන වශයෙන් මාංශ පේශීන් හදන එක තමයි ප්‍රෝටීන් වල කාර්යය. ශක්තිය ලැබෙන්නේ ප්‍රෝටීන් වලින් නෙමෙයි සීනි වලින්. ඒතර අපි සාමාන්‍යයෙන් ආහාරයක් ඇඟට දාගත්තාම ඒ ආහාරයේ තියෙන පිෂ්ඨයේ කොටස සහ ඒකේ තියෙන සීනි දැන් පළතුරු වල තියෙනවානේ සීනි වගේ දේවල්. එක වර්ගවල සීනි වර්ග තියෙනවා. ඉතින් ඒ ටික රුධිරයට එනවා. ඇවිල්ලා ඒ සීනි ටික රුධිරයෙන් තමයි මුළු ඇඟ පුරාම අරගෙන යනවා. ඒ ටික අවශ්‍ය සෛල වලට තැන්පත් කිරීමේ කාර්ය කරන තව හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා. ඒකට කියනවා ඉන්සියුලින් කියලා. අග්න්‍යාශයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ආමාශය ආශ්‍රිතව මේ අක්මාවෙන්. ඒ හෝමෝනයේ කාර්යය තමයි අර සීනි ටික අරගෙන ශක්තිය ලබා දීම සඳහා සෛල වල තැන්පත් කරන එක. එතකොට දැන් අපි ওই දීවැඩියාව වර්ග දෙකක් තියෙනවා. type 1 type 2 කියලා. ඒ type 2 diabetes තමයි අපි ওই දීවැඩියාව කියලා අපි ගන්නෙ. ඒ type 1 කියලා කියන්නේ ඒක රෝගී තත්ත්වයක්. ඉන්සුලින් හැදෙන්නේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට. type 2 කියලා කියන්නේ ඉන්සුලින් හැදෙනවා. නමුත් අර ඉන්සුලින් වල කාර්යය කරන්න බෑ. මොකද්ද අර සීනි ටික අරගෙන සෛල වල තැන්පත් කරන්න බෑ. ඒ සෛල වල මේදේ වැඩි ඒක සිද්ධ වෙන්නේ සෛල වල මේදේ වැඩි වුණාම. තෙල් වැඩි වුණාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒක ඒ බටහිර වෛද්‍යවරු හොඳට මේක විස්තර කරනවා. ඉතින් අපි දැන් මොකද කරන්නේ? අපි අර මෙට්ෆෝමින් වගේ තව ඉන්සියුලින් මේකට පටවනවා. බලෙන් අර වැඩේ සිද්ධ කරනවා. නමුත් රෝග කාරකය, රෝගයේ මූලය තෙල් වැඩි වීම. තෙල් අඩු කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒකයි ඒවා හොඳ සාර්ථක ප්‍රතිඵල නෙමෙයි. ඒවා ගොඩක් තව අහිතකර සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක එක ක්‍රමයක්. ඒක තමයි ප්‍රධාන ක්‍රමය අපේ ශක්තිය ලබා ගැනීමට. ආහාර වලින් සීනි වලින් තමයි ශක්තිය ලබා ගන්න. දැන් තවත් ක්‍රමයක් තියෙනවා. අපට ආහාර නැති වෙච්ච අවස්ථාවක අපි හිතමු අපි කැලේ අතර බංගුන නැත්නම් එහෙම නැත්නම් මිනිහෙකුට ආහාර ගන්න සල්ලි නැති වෙනවා දුප්පත් කෙනෙක් මොනවා හරි එහෙම අවස්ථාවක අපි බෑකප් එකක් තියෙනවා. අපි දෙවෙනි ක්‍රමයක් තියෙනවා. අපි අර අතිරේක ආහාර මේදේ හැටියට අපි තන්පත් කරලා තියෙනවා අවශ්‍ය වෙලාවට ගන්න. එතකොට ඒ මේදය බර්න් කිරීම නැත්නම් මේදය දහනය කිරීම ඒ ක්‍රමයට කියනවා. ඒක වෙන්නේ හැබැයි ඇඟේ සීන් නැති වෙනකොට. ආහාර නැති වෙනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. අරක පටන් ගන්න. ඒකට අපි කියනවා කීටෝසිස් කියලා. ඒ කියන්නේ කීටෝන්ස් කියන දෙයක් හෝමෝන වගේ දෙයක් හැදෙනවා ඇඟේ. එතනින් කරන්නේ අර ඇඟේ තියෙන ෆැට් මේ තෙල් ටික දහනය කරන එක. ඒතර බර අඩු වෙනවා. එතකොට අපි එහෙම වෙනකොට දැන් අපි ආහාර නැති වෙනකොට සීනිත් නැහැ. මොකද සීනි පිටින් ගන්න දෙයක් නැහැ වෙලාවෙම. සීනි සහිත ආහාර කියන්නේ පිස්ටය සහ සීනි ගත්තේ නැත්නම් ඒ දෙ වෙනවා. හැබැයි දැන් ඔය කියන ක්‍රමයට එහි කියන්නේ කීටෝන් ඩයට් කියලා. කීටෝන් ඩයට්. කීටෝන් ඩයට් එකේදී ඒ කීටෝන් ඇති කිරීම ඇක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ ශනිකව හැදෙන්න පටන් ගන්නවා. සීනි නැති වෙන්න ඕනේ. පිස්ටය නැති වෙන්න ඕනේ. ඒකලම අපි ගන්න ආහාරයේ 80%ක් විතර ෆැට් මේදේ 80%ක් විතර තියෙන ප්‍රෝටීන් 20%ක් විතර තියෙන 80 20 ඔන්න ඔය කොම්බිනේෂන් එක ඔය දේ එකට තියෙන ආහාරයක් ගත්තාම අර කීටෝන් හැදෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඒකෙන් වෙන්නේ ඇත්තටම කීටෝන් අපේ තෙල් තට්ටුව දහනය කරන්න පටන් අරගෙන හැබැයි ඒක ඇත්තටම පාවිච්චි කරන ඇමරිකාව වගේ රටවල ඒක නිකන් මේ මෙඩිකල් ඩයට් එකක්.
අපේ සාමාන්‍ය ක්‍රමය අරක මේක බෑකප් එකක් නේ. නේද? අපි ඉලෙක්ට්‍රිසිටි ගිය වෙලාවකට ජෙනරේටර් එක ඔන් කරාම මුළු සදහට මේක පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන හදිස්සි අවස්ථාවකදී. එහෙම දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි මේක වරද්දගෙන මේක මේ සාමාන්‍ය ආහාර ක්‍රමයක් හැටියට දැන් ලංකාවේ මිනිස්සු මේක පාවිච්චි කරන එක ඉතාමත්ම භයානකයි. මොකද මේකෙන් අර කෙටි කාලයකදීම ඇත්තටම ඇඟ කෙට්ටු වෙනවා. ඒකත් මමත් කරලා තියෙනවා. මම කරලා තියෙන්නේ මස් කාලේ නෙවෙයි. දැන් මේක තවත් කතාවක්. දැන් මේ මිනිස්සු හිතනවා මේ සමහරක් මේ කියන වෛද්‍යවරයෝ කීප දෙනෙක් ඉන්නවනේ. අපිට පොඩි අවස්ථාවක් දෙන්න මේ අපි ඒ ගැන කතා බහ කරමු. දැන් වෙලාව බලන්න සූදානම. පැහැදිලි කරමු අපි. දැන් අපි කතා කරගෙන හිටියේ මේ කීටෝන් ඩයට් එක ගැනනේ. දැන් ඔය කියන මේ වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් දැන් මේ කතාවක් කියනනවනේ මේ එක තමන්ගේ නමක් දාගෙන මෙතඩ් එකක් එහෙම කරගෙන මේ මෙතඩ් එක කියාගෙන එතන එයා දන්නේ නැති කතාවක් තියෙනවා. දන්නේ නැති කතාව තමයි දැන් එයා කියනවා අපි මස් කන්න ඕනේ. මේක කරන්න. ඉතින් ඒ කතාව ඇත්ත කරන්න එයා කියනවා අපි මේ මූලින් ඉඳලාම අපි මස් කාපු જાතියක් මිනිස්සු මස් කෑවා කියාගෙන අමුතු කතාවල් ටිකකුත් කෙනෙක් සම්පූර්ණයෙන් වැරදි. අවස්ථාවේ මොකද්ද ඔය කීටෝන් ඩයට් එකකට 80%ක් ෆැට් තියෙන්න ඕනේ 20%ක් ප්‍රෝටීන් තියෙන්න ඕනේ. ඒ දේ ශාකමය ආහාරයෙන් ලබා ගන්නත් පුළුවන්. දැන් මම කීටෝන් ඩයට් එක කරලා මාස දෙකක් කරලා බර 30ක් අඩු වුණා රාත්තා. එතකොට හැබැයි විරූපී වෙලා කැත වෙලා අමුතු දෙයක් සිද්ධ වෙනවා තමගේ ශරීරයට. කීටෝ ෆ්ලූ කියලා එකක් හැදෙනවා. හුඟක් කටට හොඳ නැහැ. කොලෙස්ටරෝල් වැඩි වෙනවා. අක්මාවේ තෙල් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ශනිකව බර අඩු වෙනවා. දියවැඩියක් තියෙනකොට දියවැඩියව නැති වෙනවා తాවකාලිකව. නමුත් අර අනිත් ආසාදන ගොඩාක් ඇති වෙනවා. සමහර මිනිස්සු මැරිලා වැටෙනවා. මේ සීනි අඩු වෙලා වෙන්න පුළුවන්. ඉතින් ඒකට අනිත් කතාව තමයි එතෙන්දී අර ඇත්ත කතාව කියවෙන්නේ නැහැ. මේක තමන්ගේ ක්‍රමයක් හැටියට ඉදිරිපත් කරනවා මිසක් මේකට තියෙන සයන්ටිෆික් බේස් එක මේක විද්‍යාත්මක පදනම ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අවශ්‍යතාවය තියෙන්නේ එහෙම කරන්න ඕන නම් අතරම සුමාන්දයක් විතර කෙනෙකුට කීටෝන් ඩයට් එක කරාට කමක් නැහැ. ඒක වීගන් කීටෝ කරන්න පුළුවන්. වීගන් කීටෝ ඩයට් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ ශාක ආහාර වලින්. අද ප්‍රෝටීන් වැඩිපුර ආහාර වන්තරන් තියෙනවානේ කජු. දැන් කජු රට කජු වගේ දේවල් තියෙනවා තෙලුත් තියෙනවා ප්‍රෝටීනුත් තියෙනවා. අලිගට පෙර වගේ දේවල් හොඳට තියෙනවා මේදේ. සංතෘප්ත නැති මේ ශාක මේදේ හොඳට තියෙනවා. ඒ වගේ අපට ආහාර. දැන් තව හැබැයි ඉතින් ඒකෙදි බත් කන්න බෑ. පිටි සහිත කිසිම දෙයක් කන්න බෑ. එතකොට බත් කවුපි කරල බතල වට්ටක්කා එළවලු කන්න බෑ. කන්න පුළුවන් එළවලු කීපයි තියෙන්නේ. බෝංචි වගේ දෙයක් කන්න පුළුවන්. බෝංචි නෙමෙයි. බෝංචි කන්නත් බෑ. ඒ පිස්ටේ තියෙන නිසා. කන්න පුළුවන් ගෝවා. වම්බටු කන්න පුළුවන්. හතු කන්න පුළුවන්. හතු වල තියෙන හොඳට ප්‍රෝටීන්. මේදේ අඩුයි. පිස්ටේ අඩුයි. ඉතින් ඒ වගේ ආහාර කීපයක් තෝරාගෙන පලාවරක කන්න පුළුවන්. ගොටුකොළ මුකුළු වෙන වගේ දේවල් කන්න පුළුවන්. ඒකෙන් ටිකක් අමාරු ඩයට් එකක්. මොකද කොහොමද දැන් හිතන්නකෝ ඔය කීටෝන් ඩයට් එකේදී අපිට ගස්ලබ් ගෙඩියක් කන්න නැතුව, කෙසෙල් ගෙඩියක් කන්නේ නැතුව, අඹ ගෙඩියක් කන්න නැතුව, අන්නාසි කැලක් කන්න නැතුව, බත් කන්න නැතුව, කවුපි කරලා පරිප්පු කන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ. මස්ම කාලා. ඉතින් ඒකයි මම කියන්නේ මේක විකෘතියක්. අනිත් එක ඊටාත්ම වැරදි දේවල් සිද්ධ වෙනවා ශරීරයට. කෙට්ටු වෙන එක ඇත්ත. ලෙඩාමලත් බරසුතු. අනේ ඒක තමයි පදනම. ඉතින් මම හිතන්නේ ඒක දැනුවත් වෙන්න ඕනේ මිනිස්සු. මේ ගැන කීටෝන් ඩයට් එක ගැන හොයන්න ඕන තරම් YouTube වල මේවා තියෙනවා. මම කියන දෙයක් නෙමෙයි. සාමාන්‍ය තියෙන දේවල්. ඉතින් එහෙම කරන්න ඕන නම් ශනික බර අඩු කරගන්න ඕන නම් කරන්න පුළුවන්. ඒක වෙනවා. මාසයක් ඇතුළත කිලෝ 5ක් 10ක් අඩු කරන්න පුළුවන් ලේසියෙන්. ඒකට එහෙම අවශ්‍ය නම් කෙටි කාලයක් ඕන නම් කරන්න වීගන් කීටෝ ඩයට් එකක්. වීගන් කීටෝන් මස් කන්න නැතුව මේ ශාක වලින් ඒ ඩයට් එක කරන්න පුළුවන්. ඒක අවශ්‍ය වුණනම් මේ අපිට ඕන කියලා දෙන්නත් පුළුවන් කොහොමද කරන්නේ. හොඳයි. එහෙනම් අපි ඒ වෙනුවෙන් මේ දුරකථන අංකයත් ඔබට මතක් කරන්නම් 077යි 365යි 50යි 34 කියන අංකයෙන් වැඩි විස්තර ගැන දැනගන්නත් පුළුවන්. 077යි 365යි 50යි 34 කියන අංකයෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාහිත පරිසර පදනමේ සභාපති ආචාර්ය ආනන්ද මාහිම්කන්ද මහතා. ඉතින් බෙහෙවින් ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ කතාව බහට එකතු වුණාට.